ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන දැනට මගේ account balance එක රුපියල් 1,25,021 වගේ මුදලක් තියෙනවා. ඉතින් මේ මුදල හෙව්වේ කොහොමද? මේ මුදල අපි හොයන්නේ කොහොමද? මේ ඔක්කොම ටික මම ඔයාලට වීඩියෝ එකක් කියලා දෙනවා. මුලින්ම අපි මේකේ account එකක් create කරගෙන ඉමු. ඉතින් දැනට මේ තියෙන account එකේ මේක log out වෙන account එකේ log out වෙලා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක හරියට account එකක් create කරගන්නේ කියලා. ඉතින් account එක log වුණාට පස්සේ ඔයාලට කෙලින්ම link එකෙන් යන්න පුළුවන් මෙන්න මේ site එකට. ඔයා link එකෙන් ආවට පස්සේ එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් මෙතෙන් දලවා පුළුවන් මෙන්න මේ registration කියන touch එක දාගන්න. මෙතෙන් touch එක දාලා පස්සේ ඔයාලට පුළුවන් මෙන්න register interface එකට එන්න. ඉතින් මෙතන අපේ register interface එක මෙතෙන් ආවට පස්සේ ඔයාලට ඔයාගේ phone number එහෙම නැත්නම් email එක නැත්නම් ඔයාලට social network එකක් use කරලා මේකට account එකක් create කරගන්න පුළුවන්. ඉතින් phone number දෙනවනට මෙතනින් ඔයාගේ mobile number එක සඳහන් කරලා SMS කියන තැනින් touch එක දාතර පස්සේ ඔයාගේ phone එකට OTP code එකක් එනවා. අන්න ඒ OTP code එක මෙතනින් ඔයාලා type කරගෙන මේක කන්ෆර්ම් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ account එක create කරගන්න. ඒ වගේම promo code කියන තැන promo code එකක් ඔයා enter කරන්නත් ඕනේ. ඉතින් promo code එක මේ display වෙනවා. මම මේ promo code එක වෙන දෙයක් ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් මම මෙතන දැන් login වෙන මෙන්න මේ social network එක කරා මෙතනින් ඔයාලට පහසුවෙන්ම ඔයාගේ තියෙන Google account එක කරා log වෙන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන promo code එක සඳහන් කරගන්නවා. මුලින්ම promo code එක ඔයාලට display වෙනවා ඇති එහෙම නැත්නම් මේ සඳහන් කරලා තියෙන promo code එක ඔයාලට දෙන්න පුළුවන්. හරි මම දැන් මේ promo code එක මෙතනින් සඳහන් කරනවා. promo code එක දුන්නා අපිට bonus ගන්න chance එකක් තියෙනවා. වගේම තව ලොකු chance තියෙනවා මෙන්න මේ promo code එකෙන්. හරි මම දැන් මේ register කියන touch එකක් දාගන්නවා. ඊට පස්සේ අපි කෙලින්ම අපේ Google account section එකට තමයි යන්නේ. ඉතින් Google account section එකට ගියාට පස්සේ අපේ Google account එක අපිට select කරගන්න පුළුවන්. ඉතින් මම මේ ටික එහා පැත්තේ window එකට දාගත්තා. හරි මෙතනින් අපි අපේ Google account එක select කරගන්න ඕනේ. Google account එක මේ විදිහට select කරගත්තට පස්සේ මෙතනින් confirm කරන්න දානවා Google account එක. මෙතනින් continue කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට successfully register වෙන්න. ඉතින් ඔන්න අපේ account එක register වුණා. දැන් අපිට කරන්න තියෙන්නේ මේකේ වැඩ පටන් ගන්න එක. හරි මෙන්න මේ අපේ account එක create කරනවා. මම ඔයාලට මේක tab එක දාගන්න. ඉතින් මෙතන ආවට පස්සේ මෙතන අපිට username and password දෙන්න. මෙන්න මේ password එක අපි save කරන් තියන් ඉන්න ඕනේ. මේ password එක අනිවාර්යෙන් save කරගෙන ඉන්න. ඔයාලට file එකකට මේක picture එකක් විතර image එකක් විතර ඔයාලට save කරන්න පුළුවන්. නැත්නම් ඔයාගේ mail එකට මේක send කරගන්න පුළුවන්. ඉතින් උන් අපේ mail එකට මම දාගත්ත අපේ username එක සහ password එක. ඉතින් මම දැන් save as a picture touch එක දාලා මේක photo එකට save කරගන්න. හරි දැන් අපිට මේකේ තියෙන්නේ account activation එක. ඒක කොහොමද කරන්නේ? ඉතින් ඔයාලට පුළුවන් බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා. මෙතන home එකට එන්න. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා උඩින් තියෙනවා home button එක. මෙතන වගේ මිනිහ ගයිකන් නැත්නම් මෙන්න මෙතන touch එකක් දාගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා කෙලින්ම ඔයාගේ account එකේ details ටික. ඉතින් personal profile කියන තැනට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට මෙතන fill කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මෙතන ඔයාගේ account number එක සහ password එක lock කරලා තියෙනවා. ඒක අපිට edit කරන්න බෑ. ඊට පස්සේ contacts කියන තැන ඔයා mobile number එක log වුණා නම් ඔයාලට මේක පෙන්නන්නේ නැහැ auto fill ලා තියෙන්නේ. මෙතන mobile number එක සඳහන් කරන්න ඕනවා. ඊට පස්සේ මෙතනින් ඔයාගේ last name එක ඔයාගේ නමේ අන්තිම කෑල්ල. ඉතින් මම මෙතන උදාහරණයක් වශයෙන් සඳහන් කරන්නම්කෝ. මෙතන මගේ අන්තිම නම මේක. ඊට පස්සේ first name එක මම දාන්නම් මගේ නම සනුන් කියලා දාන්නම්කෝ. ඊට පස්සේ document number එකක් ගන්නවා. document issues date එක ගන්නවා. ඒ මොකද්ද කිව්වොත් එහෙම මෙතනින් birthday එකකුත් අහනවා. birthday එක මම මෙතන දාගන්නම්. ඊට පස්සේ 2001 වගේ දාගන්නම්කෝ. හරි ඊට පස්සේ අපෙන් අහන්නේ මෙතන හරි ඊට පස්සේ place of birth එක ඉපදිච්ච තැන අහනවා. ඊට පස්සේ type of document ඔයාගේ national ID card එකේ ID card එක මෙතනින් තියෙන්න ඕනේ. ඊට පස්සේ document number එක කියන්නේ ඔයාගේ ID card number එක. ඊට පස්සේ ඔයාගේ ID එකේ තියෙනවා ඔයාගේ ID එක කවද්ද නිකුත් කළේ කියලා. අන්න එතන ඔයා මෙතනින් සඳහන් කරන්න ඕනේ නිකුත් කරපු දිනේ මොකක්ද කියලා. ඉතින් ඒ වගේම document number එක ඉලක්කම් වලින් ඔයා type කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ permanent registered address එක එනවා. වගේ permanent address එක මෙතන සඳහන් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේක save කරගන්න. ඉතින් save කරාට පස්සේ basically ඔයාගේ account එක මේකේ create වෙලා account එක verify වෙනවා. අනිවාර්යෙන් ඔයා බලන්න ඔයාගේ personal profile එකේ health එක කොහොමද තියෙන්නේ කියලා. මේ දැනන මගේ 4න් එකක් තියෙන personal profile එකේ health එක. ඉතින් මේ ටික කරගත්තොත් එහෙම ඔයාලට පුළුවන් ඔයාගේ account එක verify කරගන්න. ඉතින් verify කරගත්තට පස්සේ ඔයාලට මේක ඇතුළේ වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකේ බලමු මේ verify කරගත්තට පස්සේ කොහොමද මේක ඇතුළේ මුදල් උපයන්න පටන් ගන්න කියලා.